ඉතින් සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම. මම අදත් මගේ ෆාම් එකේ ඉන්න සත්තු දෙන්නගේ තියෙන සුවිශේෂී දෙයක් ඔයාලට කියන්න තමයි හදන්නේ. ඉතින් මෙයාලගේ කිරි අරගෙන බෙල්ලා මම මණ්ඩලයට දිනපතා අපි දෙනවා. ඉතින් ඒ දුන්නට පස්සේ පොඩි ගැටලුවක් ආවා. ඒ ගැටලුව තමයි මෙයාලගේ ෆැක්ට් එක අඩුවීමක් තියෙනවා කියලා බෙල්ලා අපිට කීවා. ඉතින් කතා කරලා කොහොම හරි අපි මේ සම්බන්ධව පොඩ්ඩක් හොයලා බැලුවා. අයි මෙයාලගේ ෆැක්ට් එක අඩු වෙන්නේ මොකද්ද මේකට හේතුව කියන දේවල් පිළිබඳ අපි කතා කරා. පසු වෛද්‍ය නිලධාරී තුමිය හරහා අපි කතා කරලා බැලුවා. ඉතින් මෙයාලගේ මේ දෙන්නගේ ෆැක්ට් එකේ ලොකු වෙනසක් තියෙනවා. ඒ කියන්නේ කිරිවල ගොඩක් අර ජලයේ ගතිය වැඩි. ඒ නිසා මේ ෆැක්ට් එක මදි කියන විදිහට තමයි යාලා සලකන්නේ. ඒ කියන්නේ මදි කියලා තමයි මේ මණ්ඩලෙන් අපිට කියලා තින්නේ. ඉතින් අපි දැන් ගොඩක් මේකට අවශ්‍ය දේවල් මොකද්ද මේකට කරන්න ඕනේ කියන දේවල් අපි කරගෙන යනවා. ඉතින් මෙයාලගේ බුරුළු ආශ්‍රිතව මොකක් හරි ආසාදන මට්ටමක්ද මෙහෙම වෙන්නේ, එහෙම නැත්නම් දෙන කෑමේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? ඉතින් එවැනි දේවල් ගොඩක් දැන් අපි හොයාගෙන යනවා. දැන් හවස අපි දැන් මේ ගෙනල්ලා සත්තු බඳලා ඉන්නේ. ඉතින් මෙයාලට හොඳට කන්න බොන්න අපි දෙනවා. ඉතින් නමුත් දුන්නට මෙයාලගේ යම්කිසි ආසාදනයක් තියෙනවද? එහෙම නැත්නම් මෙයාලට ඇයි මෙයාලා කිරිවල ෆැට් එක අඩු වෙන්නේ? ඉතින් අපි ගොඩක් මේ සත්තු දෙන්නට සත්කාර කරනවා. ඉතින් ඒ වගේම රටවුටයි මෙයාලට ගොඩක් සත්කාර කරනවා. නමුත් කිරිවල මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේකට අපිට ගොඩක් කීවා මේකට පිදුරු දෙන්න කියලා කීවා මේ සත්තුන්ට. ඒ වගේම තමයි මෙයාලට ගොඩක් දෙන්න කියලා කීවා ඉපිල් කියන මේ ගස් වර්ගයේ තියෙන ඒ අතු. ඉතින් ඒ හැම දෙයක්ම අපි දෙනවා. ඒ විතරක් නෙමෙයි තවත් ප්‍රතිකාර තියෙනවා නම් මේවා ඉදිරියට කරනවා. නමුත් පශු වෛද්‍ය නිලධාරිතුමිය අපිට කියලා තිනවා මෙයාලගේ මේ තියෙන බුරුල්ලාශ්‍රිතව ආසාදන මට්ටමක්ද තියෙන්නේ, එහෙම නැත්නම් මොකද්ද තියෙන්නේ කියලා හරියටම බලා ගන්න මේ කිරි සාම්පල් අරන් ගිහිල්ලා අපි ඒ නිලධාරී තුමිය හරහා ඒ අදාළ ස්ථාන වලට යොමු කරලා අපි බලමු කියන කාරණාව තමයි එතුමිය සඳහන් කරේ. ඉතින් අපි ඒවට දැන් යොමු වෙලා තින්නේ. එහි තියෙන report වලිනුත් අපිට හරියටම හොයාගන්න පුළුවන් මේ සත්තුන්ට මොකද්ද වෙලා තින්නේ කියලා. ඉතින් අපි කෙසේ නමුත් මේ දෙන ආහාර රටාව, ඒ වගේම මෙයාලට කරන මේ සතු සප්පායම් සියල්ල අපි ඒ විදිහටම කරගෙන යනවා. මෙයාලගේ යම් කෑමක හෝ එහෙම නැත්නම් යම් ආසාදන මට්ටමක් හරි තියෙනවා නම් අන්න ඒවට අවශ්‍ය දේවල් අපි ලබා දෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම අද අරන් ඉන්නේ ඔයාලගේ සත්තුන්ටත් මේ වගේ යම් කිසි අවස්ථාවක කිරි මණ්ඩලෙන් ඔයාලගේ ෆැක්ට් එකේ අඩුවීමක් තියෙනවා නම් ඇයි අඩු වෙන්න හේතුව මොකක්ද කියන එක ඔයාලත් කමෙන්ට් එකක් විදිහට දාන්න. මොකද මේ උෂ්ණ කාලයේ සමහර අය කියනවා මේ උෂ්ණ කාලය නිසා වර්ෂාව නැති නිසා මේ පායන කාලය නිසා අඩුවීමක් ෆැට් එක අඩුවීමක් දකින්න පුළුවන් කියලා. ඉතින් මෙයාලා ගොඩක් විශේෂයෙන්ම කිරි ගන්න කිරි සත්තු. ඉතින් මේ කිරි සත්තු නහම මෙයාලා නිපදවන කිරි ප්‍රමාණය වැඩි. ඉතින් ඒ වෙනකොට මෙයාලගේ මේ ෆැට් එකේ වෙනසක් තියෙනවා. අර ගම්වල හැදෙන වටුහරක්ට වැඩිය මෙයාලගේ යම් සමස්තයක් වශයෙන් යම් අඩුවීමක් තියෙනවා. ඉතින් කෙසේ නමුත් කිරි මණ්ඩලයට අවශ්‍ය ෆැට් එකේ ප්‍රමාණය හදාගන්න අවශ්‍ය දේවල් අපි සිදු කරමින් පවතිනවා. ඉතින් ඒ සඳහා ඔයාලත් ඔයාලගේ අදහසුත් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. ගොඩක් දෙනෙක්ට මේ දේවල් සම්බන්ධව දැන ගැනීමට හැකියාව තියෙයි.